වාට හිතෙනවද වාට කවුරු හරි යంత్ర මන්ත්‍ර ගුරුකම් කරලා තියනවා කියලා? නැත්නම් වාට නිතර තරහ යනවද? ඉතින් කොහොමද මේ දේවල් හරි දේ විදිහට අඳුනගන්නේ? ඉතින් ඒ වගේ බලපෑම අපිට ඇවිල්ලා තියෙනවා නම් කාගේවත් ළඟට යන්නේ නැතුව අපි මේ අපි ළඟ තියෙන නරක ශක්තිය නයින් කරගන්නේ කොහොමද කියලා අද වීඩියෝ එකෙන් මම පැහැදිලි කරන්න යන්නේ. ඉතින් ඉස්සල්ලාම ඉන්ට්‍රෝ එකට ගිහිල්ලා යමු අපේ. සුබ දවසක් තිරුවන් සරණයි ජේසු වේඩයි. ඉතින් මගේ නාලිකාවෙන් නිතර කතා කරන දෙයක් තමයි යంత్ర මන්ත්‍ර ගුරුකම් ගැන. ඉතින් මේවා පසුපස යන්න එපා. මේවා නිසා අපි නොදැනුවත් අපේ ජීවිත විනාශ වෙන හැටි මම පැහැදිලි කරනවා. ඉතින් මෙතනදී මම කොහොමද මේවා දැන පැහැදිලි කරන්නේ අතරම. මොකද මටත් මේ වගේ බලපෑම් ආපු හින්දා මම ගිහු නැති තැනක් නෑ. සමහරක් අවස්ථාවලදී මගේ ජීවිතේ ආපු ඒ යంత్ర මන්ත්‍ර ගුරුකම් නිසා ඒ පැත්තෙන් මට ආපු බලපෑම් ඒ දේවල් නිසා මම ගොඩක් අය හම්බෙන්න ගිහිල්ලා තියෙනවා. ඉතින් ගොඩක් අය ළඟට ගියාම ඇත්තටම මට හරියට උත්තර සමහරක් තැන්වලදී හම්බුන්නේ නැහැ. ඒ නිසා මම මේ පිළිබඳ ගවේෂණය කරන්න පටන් ගත්තා. ඉතින් මේවට ප්‍රතිවිරුද්ධ ශක්තිය මම විසින්ම ගොඩනගා ගන්න ගොඩක් වෙලාවට උත්සාහ ගත්තා. ඉතින් ඒ තුලින් මම ගත්ත අවබෝධය අනුව අද ලංකාවේ ගොඩක් ජීවිත මේ යంత్ర මන්ත්‍ර ගුරුකම් නිසා ඒ වගේම විවිධ නරක අමනුෂ්‍ය බලවේග කියන්නේ තරහ, දේශය උපාදානය කරගත්තා වගේ මිනිස්සුන්ගේ සිතුවිලි විකෘති කරන පාපයට මනුෂ්‍යයන් ඇදලා දාන පාපී බලවේග මනුෂ්‍යයන් අතර ක්‍රියාත්මක වීම වැඩි වීම නිසා අද මේ රටේ මිනිස්සු ගොඩක් නොපෙනෙන දේවල් පස්සේ යනවා. ඉතින් ගොඩක් ප්‍රශ්නවල හිර වෙලා ඉන්නවා. ඉතින් මේ දේවල් වලින් හරියටම ගැලවෙන්න මොකද ගොඩක් සමහරක් කතා කරන අය සම්පූර්ණයෙන් මේ පිළිබඳ දැනගෙන අධ්‍යයනය නොකර පොඩි තැන් වලින් අල්ලගෙන මේ දේවල් බලන් කතා කරන්න ගත්තම සමහරක් විලාට මිනිස්සුන්ට වැරදි අවබෝධයක් යන්න පුළුවන්. ඉතින් මම අද පැහැදිලි කරන්න යන්නේ ඔයගලන්ට කොහොමද මේ යంత్ర මන්ත්‍ර ගුරුකමක් අපිට කවුරුහරි කරලා තියෙනවද? නැත්නම් ඒ වගේ අඳුරු නොපෙනෙන බලපෑම් වලින් අපේ ජීවිතේ විනාශ කරන යක්ෂ බලවේග නරක ආත්මේ පාපී ආත්ම වලින් අපි කොහොමද ගැලවෙන්නේ කියලා ඔයගලන්ට මම මේ වීඩියෝ එකෙන් කියන්න හදන්නේ. ඇත්තටම අපි අතර ඉන්න අපිට පේන්නේ නැති නොපෙනෙන ආත්ම සෑහෙන්න ගොඩක් ඉතා විශාල ප්‍රමාණයක් තියෙනවා. ඉතින් ඒ අතර ඉන්නවා තරහ, දේශය උපාදානය කරගත්ත ශුද්ධ සහ අශුද්ධ ආත්ම. මිනිස්සු යහපතට අරන් යන යහපත් බලවේග වගේම මිනිස්සු අයහපතට අරන් යන මිනිස්සුගේ තරහ අවස්සන මිනිස්සුගේ කාමයේ අවස්සන බලවේග ඉන්නවා. ඉතින් ඇත්තටම ගත්තොත් එහෙම මේ යంత్ర මන්ත්‍ර ගුරුකම් කියන දේවල් කරපුවම මිනිස්සු ගොඩක් ලාවට තරහ පාලනය කරගන්න බැරි වෙනවා. ඒකයි ඔයගොල්ලෝ ගොඩක් කල්පනාකාරී වෙන්න. ඔයාලට නිතර තරහ යනවාද? ඔයාලට නිකන් පොඩි දෙයකට තක් ගාලා කේන්තියක් එනවද? නැත්නම් ඒ තරහ පාලනය කරගන්න බැරි තරමට බලවත් තරහක් එනවා. සමහරක් අය කොච්චර එළියෙන් පෙන්නන්නේ නැහැ තරහ, හැබැයි හිත ඇතුලේ තියෙනවා. ඉතින් මේ ගොඩාක් වලට අපි ගත්තොත් මම කියන්නේ යంత్ర මන්ත්‍ර ගුරුකම් වල තියෙනවා. ඒව කරලා තව ජීවිතයක් විනාශ කරන්න මේ දේවල් කරපුවම එතනට ඇත්තටම යවන්නේ අමනුෂ්‍ය බලවේගයක්. නරක අඳුරු ශක්තියක් තමයි එතනට යවන්නේ. ඉතින් මේ ශක්තිය ගියාට පස්සේ එයාගේ ජීවිතේ සමහරක් එයාගේ තරහ උස්සන්න පුළුවන්. තරහ උස්සලා නැති ප්‍රශ්න ඇති කරලා වටේ ඉන්න අයගේ තරහ උස්සලා ඒ වගේම සමහරක් වෙලාවට කාම ආශාව, ඒ රාගය කියන දේවල් වැඩි කරලා නැති ප්‍රශ්න ඇති කරලා ඒ ජීවිත විනාශ කරන්න තමයි මේ යක්ෂ බලවේග යంత్ర මන්ත්‍ර ගුරුකම් කරා යවන්නේ. ඉතින් එතනදී මම ඔයගලන්ට පැහැදිලි කරන මේවා තමන්ට කරලා දෙනවා නම් කොහොමද හඳුනගන්නේ? වාගේ මනස වාට පාලනය කරගන්න බැරි නම් ගොඩක් විකාර සිතුවිලි කියන්නේ විදවන සමහරක් ජීවිතේ කලකිරවන එපා කරන සිතුවිලි ගොඩක් වැඩිපුර ඔයාලඟට එනවා නම් සමහර කෙනා නරක ශක්තියක් නරක අමුෂ්‍ය යක්ෂ බලවේගයක් වක්කෙත් ඉන්නවා වෙන්න පුළුවන්. මේ සමහරක් වෙලාවට ඒ වගේ දේවල් පවුලකට කරපුවම පවුලේ එක්කනාට එක්කනා පේන්න බැරි වෙනවා. එක්කනාට එක්කනා තරහ යනවා. කතා කරගන්න බෑ. කතා කරලා දෙයක් සංවිධානය කරන්න ගේ ඇතුළේ බැරි වෙලා යනවා. ඒ යක්ෂ බලවේග. එතකොට මේ බලවේග ඇත්තරම ගොඩක් බලවේග තරහ, දේශය ආහාරය කරගෙන ජීවත් වෙනවා. මේක බුදුරජාණන් වහන්සේ දේශනා කරලා දෙනවා පිරිසු. වඩින්දී එක ගෙදරක් පෙන්නලා බුදුරජාණන් වහන්සේ කියලා දෙනවා මේ ගෙදර දේශය තරහ ආහාරය කරගත්ත යක්ෂ බලවේගයක් ඉන්නවා. ඒ යක්ෂ බලවේගය තමයි මේ ගෙදර ප්‍රශ්න ඇති කරන්නේ. ඉතින් මේ වගේ කොහොමද අපි ගැලවෙන්නේ? ඉතින් ඒක තමයි අපි හරියටම දැනගන්න ඕනේ. ඉතින් ඇත්තටම අපේ හිතේ තරහක් ආවම අපි තරහ ගන්න මිනිහෙක් නම් තමයි ඒ කොහොම අපිට බලපාන්නේ. නැත්නම් වැරදි රාගික සිතුවිල්ලක් එනවනම් ඒ ඔස්සේ අපි යනවනම් ඒ වගේ දෙයක් කරනවා නම් ඒ අපිට එන සිතුවිලි අපි අල්ලගත්තොත් තමයි
ඒවා අපිට අපි හරහා ක්‍රියාත්මක වෙන්න අපි ඉඩ දුන්නොත් තමයි මේ අන්තරමන්ත ගුරුකම වැඩ කරන්නේ. ගොඩක් වෙලාවට කාට හරි කවුරු හරි මම උදාහරණයක් වශයෙන් කාට හරි ගුරුකමක් කරනවා. ගුරුකම කරන්නේ එයාව විනාශ වෙලා බඩේ ඉන්න යාළුවෝ තරහ වෙලා හැමදේම වෙලා යනවා. එතකොට ඒ දේ ඇති වෙන්නේ සමහරකට එයා තරහ ගත්තොත් තමයි අනිත් අයත් එක්ක ප්‍රශ්න ඇති කරගන්නේ. එතකොට මම කියන්නේ හැම වෙලේම අපේ සිත කියන එක අපි තව කෙනෙකුට හම්බුකම් දෙන්න ඕනේ. කලබල වෙන්න නරකයි. තරහ ගන්න අපිට එන වැරදි සිතුවිලි නරකයි කියලා අපි දැනනවා නම් අපේ ආගම ධර්ම තුළට ජේසුස් වහන්සේගේ ධර්මයේ තුළට බුදු දහම තුළට ගලපලා බලන්න මේක මගේ ආගම තුළ තියෙන කරන්න එපා කිව්ව දෙයක් කියලා. ඉතින් ඒ වගේම සුරාමේරයෙන් මම කියන බැරිද සමහරක් වෙලාවට යන්ත්‍රමන්ත ගුරුකම් කරපුවම සමහරක් ජීවිත විනාශ වෙන්න කරනවා. කරපුවම සමහරකට ඒ මිනිස්සයා මත්පැන් වලට මත්ද්‍රව්‍යයට විවිධ දේවල් වලට ආත්මහිදලා ඒ පෞල් ජීවිතේම විනාශ වෙලා යන්න පුළුවන් මේ ජීවිත. එතකොට ඒ වගේ දේවල් අපේ ආගම දහමත් වල ජීවත් වෙද්දී බුදුරජාණන් වහන්සේ යේසුස් වහන්සේ ඊට පස්සේ අපි ගත්තොත් එහෙම Hindu ආගමේ අපි දන්නවා ශිව පාර්වතී ඒ වගේ ආගම් දහම තුල මුස්ලිම් ආගම් වේවා ඒ ආගම් වල කියලා දෙනවා මිනිස්සුන්ට ආධ්‍යාත්මික පැත්ත. මොකද ඔය හැම ආගමක් තුලම කතා කරන්නේ නොපෙනෙන දේවල් ගැන. එතකොට ඒ ආගම් වල තියෙන අයහපත් දේවල් මේ දේවල් මනුෂ්‍යයන්ට කරන්න එපා කිව්ව දේවල් ඔබලා දිගින් දිගටම කරනවා නම් සමහරක් වෙලාවට එහෙම කරනවා නම් ඕගොල්ලන්ට ඒ බලපෑම් යන්ත්‍රමන්ත ගුරුකම් වල බලපෑම් ඔයගලන්ට එන්න ඉඩ තියෙනවා. මම හිතනවා අද වීඩියෝ එකෙන් ඕගොල්ලන්ට ගොඩක් පැහැදිලි නැති මෙතනදී මේ බලවේග වලින් ගැලවෙන්න මම ආයෙ ප්‍රධාන වශයෙන් ඕගොල්ලන්ට කියන්නේ අනිවාර්යෙන් තමන්ගේ ආගම දවසකට එක සැරයක් සිහි කරන්න. ඒ වගේම අපි ගත්තොත් බුදුදහමේ කරණීය මෙත්ත සූත්‍රය කියන්න. තුන් සූත්‍රය පුළුවන් නම් කියන්න හැම වෙලේම. ඒ කියන්නේ අපිට මොනවා නැතත් ඕගොල්ලන්ම දන්නවා රැයට කන්න අමතක වෙන්නේ නැහැ මිනිස්සුන්ට මොනවා නැතත්. හැබැයි ආගම දහම සිහි කරන්න අමතක වෙනවා. අපි මොකද කන්නේ අනිවාර්යෙන් රැයට කන්නේ මොකද අපි රැයට හරි අපි වේලක් වරද්දවන්නේ නැතුව අපි වේලකට සැරයක් අපි ආහාර ගන්නේ අපිට එදිනෙදා ජීවත් වෙන්න ශක්තිය අවශ්‍යයි. අපි රැයට ආහාර ගත්තේ නැත්නම් සමහර කෙනෙක් පහුවදා උදේට අපිට ඇඟ දුර්වල වෙලා තියෙන්න පුළුවන්. ඉතින් අපි ආහාර ගන්නේ අපේ පැහැදිම නිසා. ඒ වගේම තමයි මේ යන්ත්‍ර මන්ත්‍ර තන්ත්‍ර ගුරුකම් කියන දේවල් වල බලපෑම් මිනිසුන්ට එනවා. ඒ වගේ නොපෙනෙන පැත්තෙන් බලපෑම් වෙනවා. ඉන්නේ ඒ වගේ දේවල් වලින් ශක්තිමත් වෙන්න අපි ආහාර ගන්නවා වගේ අපි ජිම් එකට ගිහිල්ලා අපේ ඇඟ හදා ගන්නවා වගේ අපේ ආධ්‍යාත්මික පැත්ත ශක්තිමත් කරගන්න අනිවාර්යෙන් දවසකට බුද්ධ වන්දනාවක් කරන්න. බුදුන් වදින්න. මේ දේවල් කරන්න නැත්නම් ඔයා කිතුණු එක්කෙනෙක් නම් ඔයා දෙවියන් වහන්සේට ප්‍රේ කරන්න. තමන්ගේ ආගමට ලං වෙලා තමන් ඒ දේවල් කරන්න පටන් ගන්න. මොකද තමා තුලින් කාගවත් ළඟට යන්න අවශ්‍ය නැහැ. මම මේ කියන්නේ ඒකයි. මේ ගුරුකම කරා මේකෙන් ගැලවෙන්න කියලා රටේ ලෝකෙක හැමතැනම ගියාට උත්තර හම්බෙන්නේ නැහැ. මේ ප්‍රශ්න වලට උත්තර තමන්ගේ ආගම දහම තුල තියෙනවා. එතකොට අපි කාගෙන් හරි කවුරු හරි මන් ළඟට හරි ප්‍රශ්නයක් මේව කරන්න මේ ප්‍රශ්නයක් විසඳන්න මොකක් හරි බලපෑමකට වෙලා විසඳන්න මන් ළඟට එනවනම් මමත් මේ දේවල් ඉගෙන ගත්ත මේවා අධ්‍යයනය කරලා මේවා බලලා. ඉතින් ඒ ශක්තිය මම කිසිම දෙයක් තියාගන්න නැතුව මම දන්න හැම දෙයක්ම ඕගොල්ලන්ට දෙන්නේ ඒ නිසා. ඒ නිසා මොකද තමා විසින් ශක්තිය ගොඩනගා ගන්න මේ යන්ත්‍ර මන්ත්‍ර තන්ත්‍ර ඒ වගේ මේ ගුරුකම් වගේ ඒ වගේ බලපෑම් වලින් ගැලවෙන්න පුළුවන් තරම් තමන් විසින් ශක්තිය ගොඩනගා ගන්න. ඉතින් ඒ සඳහා තියෙන ලොකුම දේ තමයි තමන්ගේ ආගම දහම. ඒ ආගම දහම තුර ලං වෙන්න අනිවාර්යෙන් ඒ දේවල් කරද්දී අපි හොඳ දේවල් හිතද්දී හොඳ දේවල් ප්‍රාර්ථනා කරද්දී අපි ළඟට එන නරක ශක්තියන් අපි විනාශ කරන්න විවිධ දේවල් කොච්චර කරත් බය වෙන්න දෙයක් නැහැ. ඒව අපිට වදින්නේ නැහැ. මොකද මම උදාහරණයක් වශයෙන් ගත්තොත් එහෙම අද ගොඩක් වෙලාවට මේ ලංකාවේ මේ හැම පවුලකම වගේ ගත්තොත් එහෙම සමගිය සතුට සාමය කියන එක නැති වෙලා තියෙනවා. ඒකට ගොඩක්ම හේතු වෙලා තියෙන රට ඇතුලේ දැඩි ලෙස යන්ත්‍රමන්ත ගුරුකම් කියන දේවල් බලවත් කිරීම. ඉතින් ඒ නිසා ඇත්තරම ජීවිත හොයාගන්න බැරි විදිහට ඒ ජීවිත විනාශ වෙනවා. හැබැයි මේ ජීවිත විනාශ වෙන්න හේතුව තමයි මේ ආගම දහම, මේ බුදු දහම මේවා පිළිබඳ නොපෙනෙන දේවල් පිළිබඳ විශ්වාසයක් නැතිකම මේවට මෙච්චර දෙයක් කරන්න පුළුවන්, මිනිස්සුන්ගේ ජීවිත විනාශ කරන්න පුළුවන් කියන මේ ආගම දහම පිළිබඳ හරි විදිහට අවබෝධයක් නැති නිසා මේ සමහරක් බලවේග මිනිස්සුන්ගේ ජීවිත තුළට පෞල් ජීවිත තුළට ඇතුල් වෙලා හිතා ගන්න බැරි විදිහට ඒ පෞල් ජීවිත විනාශ කරනවා. ඉතින් ඒ නිසා අපි හරි විදිහට ආධ්‍යාත්මය තුළින් ශක්තිමත් වුණොත් මොන බලවේගයේ මොන අමනුෂ්‍ය යක්ෂයෙක් ආවත් මොන පාපී බලවේගයක් ආවත් අපිට රැකවරණය ලැබෙනවා. ඒ රැකවරණය ලැබෙන්න නම් අපි ඒ දේවල් මොනවා නැතත් කරන්න ඕන. හැබැයි සමහරක් වෙලාවට මම විශේෂයෙන් කියන්නේ දැන් ඕගොල්ලෝ කාලයක් තිස්සේ බුදුන් වඳින්න නැතුව ඉඳලා ඒ දේවල් නොකර එකපාරට කරන්න පටන් ගත්තට පස්සේ ප්‍රශ්න වෙනවා වැඩි.
මොකද මේ දේවල් නවත්තන්න අර අපි වටේ ඉන්න පාපී ආත්ම අපි එකතු කරගත්තා කියමු. දැන් මිනිස්සෙක් මත්ද්‍රව්‍ය වලට ඇබ්බැහි වෙනවා. ඇබ්බැහි වුණාට පස්සේ එයා මත්ද්‍රව්‍ය සෑහෙන්න අරගෙන ඉවර වෙලා ඊට පස්සේ එයා නවත්තන්න පටන් ගත්තට පස්සේ එයා වටේ ඉන්නවා මත්ද්‍රව්‍යයට ඇබ්බැහි වෙච්ච බලවේග නොපෙනෙන ආත්ම පවා ඉන්නවා. එයා වටේ. එතකොට ඒ ආත්ම කැමති නැහැ එයා හරි පැත්තට යනවා. ඊට පස්සේ එයා බුදුන් වදින්න ආගම දහමට ලං වෙන්න බලද්දි නැති ප්‍රශ්න ඇති කරලා බය කරලා ඒ දේවල් නවත්තනවා. දැන් අද ගොඩක් අය සමහරක් වෙලාවට ඒ දේවල් කරන්න බයයි බුදුන් වදින්දි ප්‍රශ්න එනවා මේ දේවල්ෙදි ප්‍රශ්න එනවා කියලා මට කියනවා. ඉතින් එතනදී ඒකට හේතුව තමයි ඒ අර අපේ වටේ ඉන්න නරක ශක්තියන් ඒවා කරන්න දෙන්නේ. හැබැයි අමාරුවෙන් හරි මේ දේවල් නොනවත්තා කරන්න. එතකොට යම් කිසි තැනකදී ඒ අඳුරු ශක්තියන් වල බලේ බිදෙනවා. නැත්තම් ඔයාලට හැමදාම මේ යක්ෂ බලවේගත් එක්ක නරක අඳුරු බලවේගත් එක්ක තමයි ඔයගලන්ට ජීවත් වෙන්න ඉතින්. ඉතින් ඒ නිසා මම හිතනවා අද ඕගොල්ලන්ට වීඩියෝ එකෙන් හොඳට පැහැදිලි වෙන්න ඇති මම මොකක් ගැනද මේ කතා කරේ කියලා. මේකෙන් විශේෂයෙන් මම කියන්නේ කාගේවත් ළඟට යන්ත්‍රමන්ත ගුරුකම් වලට අහු වෙලා නම් කාගේවත් ළඟට යන්න ඕනේ නැහැ. තමන් විසින්ම තමන්ගේ ශක්තිය ගොඩනගා ගන්න. ඒ වගේම ගොඩක් වෙලාවට හැමතැනම ගෙදරද භූමියද පිරිසිදුව තියාගන්න. ඉතින් ඒ වගේ අපි අපේ සිතුවිලි පුළුවන් තරම් පිරිසිදු කරගන්න යහපත් සිතුවිලි ගොඩනගා ගන්න. අන්න එතකොට තමයි දෙවියන්ගේ ශක්තිය එන්නේ. එතකොට මේ දෙවියන්ට පුළුවන් අපි වටේ තියෙන යන්ත්‍රමන්ත ගුරුකම් නිසා අබිල්ලා තියෙන යක්ෂ බලයක නැත්තම් අපි අහුවෙලා ඉන්නවා නම් අපේ පරම්පරාගත සාපවල අපේ ජීවිත විනාශ කරන බලවේග වලට අපි අහුවෙලා ඉන්නවා නම් ඒ බලවේග අපේ ජීවිත තුලින් අයින් කරන්න ඉවත් කරන්න දෙවියන්ට ශක්තිය ලැබෙනවා. ඉතින් ඒකට හැබැයි අනිවාර්යෙන් දෙවියන්ට අපි කන්නලව් කරලා කියන්නත් ඕනේ. මොකද මම නිතර සඳහන් කරලා තියෙනවා කලින් වීඩියෝ වලත් අපි අපේ ගෙදර හරි මොකක් හරි හොරකමක් වුණොත් අපේ වංචා අපේ දෙයක් ඇති වුණොත් එහෙම අපි හිතමු අපේ ගෙදර මංකොල්ල කනවා මංකොල්ල කාර්යෝ ටිකක් ඇවිල්ලා. අපි ඒක ඊට පස්සේ අපි නිහඬව කාටවත් නොකිය උඩ බලාගෙන හිටියොත් ඒගොල්ලෝ ඇවිල්ලා ඊළඟ දවසේ අපි මංකොල්ල කාලා යනවා අනිවාර්යෙන්. ඇයි අපි කිසි ක්‍රියාමාර්ගයක් ගන්න නැති නිසා. එතකොට අපි කියන්න ඕනේ පොලිසියට හරි හමුදාවට හරි දැනුවත් කරලා කියන්න ඕනේ මෙන්න මෙහෙම දෙයක් වුණාම අපිට රැකවරණය දෙන්න අපිට ආරක්ෂාව දෙන්න නැත්තම් මේ පිළිබඳ හොයලා බලන්න කියලා. ඉතින් අන්න ඒ වගේ තමයි අපිට නොපෙනෙන ලෝකෙන් ප්‍රශ්නේදී යක්ෂ බලවේග අඳුරු ශක්තියන් අපිව විනාශ කරන්න ක්‍රියාත්මක වෙද්දී අපිට කියන්න ඉන්නේ දෙවිවරු. මොකද දෙවියන්ට අපිට එහා ගියපු සීමාවක් අපිට එහා ගියපු මේ නොපෙනෙන බලවේග පේනවා. ඒ නිසා බුදුන් වදින්න ඒ දේවල් කරන්න ජේසුස් වහන්සේට දෙවියන් වහන්සේට ප්‍රේ කරන්න මම මේ කරන දේවල් මම කියන්නේ දෙවියන් වහන්සේට ප්‍රේ කරන්න අනිවාර්යෙන් එතකොට දෙවියන්ට කන්ලව් කරලා කියන්නේ. එතකොට ඒ ශුද්ධ දිව්‍ය ආත්ම ඇවිල්ලා ඔයා වටේ තියෙන අන්ධකාරයන් අයින් කරලා ඔයාගේ ලස්සන ජීවිතය ලස්සන කරයි. යහපත ඔයාට සතුටෙන් ලස්සනට ජීවත් වෙන්න පුළුවන් ජීවිතයක් උදා කරන්න ඒ ශුද්ධ බලවලට දෙවියන් වහන්සේගේ ශක්තියටත් බුද්ධ ශක්තියටත් ඒ වගේ බලවේග පාපී බලවේග අපි වටේ තියෙන බලවේග විනාශ කිරීමේ ශක්තිය තියෙන්නේ දෙවියන් සතුයි කියලා මම අවසාන වශයෙන් කියනවා. එහෙනම් මොනවා හරි ගැටලු ප්‍රශ්න ඔයගලන්ට තියෙනවා නම් මම කතා කරන දේත් ගැන අනිවාර්යෙන් කමෙන්ට් කරන්න. එහෙනම් හැමෝටම තෙරුවන් සරණයි. ජේසු වීටයි.